කොහොමද? දැන් බලන්න මේ යුගයේ. හොඳට බලන්න මම රහත් කියලා කියන්න කවුරුවත් දඟලන්නේ නැහැ. ඇයි ඒ පරිවර්තනය කළේ ආර්යයන් වහන්සේ කෙසේ අවබෝධය ඇති කිරීම තුළ. ජබ්බිසෝදන සූත්‍ර, මහෝපදේශනා සූත්‍ර, උපක්ලේශ සූත්‍ර කරලියට ගෙනහැල්ලා අවුරුදු කිහිපයක් තිස්සේ ආර්යයන් වහන්සේ පෙන්නනවා මේ ප්‍රතිපදාවක නැති මේ බුරුකාරයෝ ටිකක් රහතන් වැඩිමග කියලා දාගෙන මම රහත් කියලා දාගෙන සමතේට ගැට ගහගෙන සමහර උන් කියව පිස්සු නැටුවට එකෙක්වත් රහත් වෙලා නැහැ. සමහර අය වචනේවත් දන්නේ. අරහත් උපාසක නම් උපාසක අරහත් නම් අරහත්. මේකවත් කියාගන්න කොන්දක් නැති අය රහත් කියාගෙන නටපු නාටක. මෑණියෝ ඉන්න හිටියා. අරහත් මෑණියෝ. පිස්සු නැත්තම් හොඳයි. ඒ කියන්නේ මෑණියෝ නම් මෑණියෝ රහත් නම් රහත්. ඇත්තටම මේක කියාගන්නවත් තේරෙන්නේ නැති අය. ප්‍රායක මේ මග නොගිය අය. ප්‍රතිපදාවක් නැති අය. මම ඉඳගෙන සිතුවිල්ලෙන් මෙහෙම හිතුවා කියලා එහෙම රහත්කමක් කාටවත් ලැබෙන්නේ නැහැ. තවත් මම වැඩි වෙනවා දැනුම වැඩි වෙලා මම මෙහෙමයි කියලා ඵලයක් හිතාගත්තොත් මේකේ කොහෙද ඵලති? ඵල නැතිකමයි ඵලය. නමුත් ඵලේ තියෙනවා කියලා හිතන එකමයි ඵල නැතිකම. මේ චුට්ටට තේරෙන්නේ නැති අයට මේ චුට්ට තේරෙන්නේ නැති එක කොහොමද මේ මග වැහිච්ච එකෙක් මිසක් මග යන එකෙක් නෙමෙයි. මේ මග වැහිනවා. ඕ මේ මග එන්න පුළුවන්. හැබැයි අවසානයේ ඔබ පාරුව ගගමැද පෙරලා ගත්තොත් නැවතත් ගිලෙනවා. ඒ මමයා යන්තම් හරි ඉන්නවනම් මානුද්දච්ච අවිද්‍යාව කියන තැන ඇත්තටම කිව්වොත් පාරුව පෙරලා. මේ පටිසංඛා ඥානය කියන එක බුදුන් වහන්සේ ඒකයි මේ සංඛාරුපේක්ෂා ඥානට කලින් තියලා තියෙන්නේ. පාරුව පෙරලනවා කියලා. දැන් හිතන් ඉන්නේ අනාගාමී වෙන්න. බලනකොට හිතන් ඉන්නේ අරහත්ත්වයක. බලනකොට සෝතාපන්නවා. ඇයි? මමයා ඉන්නකම් ඒ මමයා ඉන්නවා කියලා යන්තම් හරි යාගේ හිතේ කොනක හරි තියෙනවා නම් තමයි මම රහත් කියලා කියන්නේ. එතකොටම නැති වෙන්නේ අරහත්ත්වයට එක්කම සෝතාපන්නකම. ඒකට හේතුව එතන ආත්ම දෘෂ්ටි, සක්කාය දෘෂ්ටි රහිත. ඒකේ අනුශේ විදියට සැඟවුණු සක්කාය දෘෂ්ටිය මතුවෙනවා අවසාන මොහොත. අතිශය සිම්පල්. දැනගෙන ගියොත් අතරගම, නොදැන ගියොත් අතරමඟ කියවේ. පුදුම කතාවක්. හරියට රහතන් වහන්සේලාගේ භාසිතේ. අපේ මේ ගැමි වහරේ පුදුම විදියට මේ රහතන් වහන්සේලාගේ භාසිතේ තියෙනවා.